Hello guys, මම අද දිනේ ඔයාලව මගේ YouTube channel එකට පිළිගන්නවා ආදරෙන් සාදරෙන්. ඉතින් මම අද යන්නේ ලස්සන දියැල්ල බලන්න. මේ පාරේ ලස්සන කඳු වැටි කීපයක් හා පරිසරය ලස්සන විදිහින් තමයි මම ගියේ. හරිම ලස්සනයි මේ පරිසරය. ඉතින් අපිට ලස්සන කඳු වැටි කීපයක්, ඓතිහාසික කඳු වැටි කීපයක් පසු කරමින් තමයි මේ දියැල්ල බලන්න යන්නේ. මම තාම දියැල්ලේ නම කියන්නේ නෑ. ඉතින් මේ අපිට ඉස්සරහින් පේන්නේ ලස්සන අති අලංකාරවත් වූ සප්ත කන්‍යා කඳු වැටියයි. ඉතින් මේ සප්ත කන්‍යා කඳු වැටිය අපි පහු කරන් යන්නේ මේ දියැල්ල බලන්න ළඟමයි. සප්ත කන්‍යා කඳු වැටිය පාමුල තමයි මේ දියැල්ල පිටලා තියෙන්නේ. ඉතින් සප්ත කන්‍යා කඳු වැටිය ගත්තොත් මීටර් 1571ක් උස පීක් එක උසයි. ඉතින් ඒකත් මනරම් දර්ශනයක් සහිත කඳු වැටියක්, සප්ත කන්‍යා කඳු වැටිය. ඉතින් මේකේ කතාවකුත් තියෙනවා. මේකේ ඉස්තිරි දවස්වල මේකේ ගුවන් යානයක් අනතුරක් සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. ඒකත් එක්ක මේ කඳු වැටිය හරි ප්‍රසිද්ධයි දැනට ලංකාවේ. ඉතින් මේ දියැල්ල බලන්න අපි යන පාරේ තමයි මේ කඳු වැටිය තියෙන්නේ. ඉතින් මේ ඉතින් හැරිලා මේ කැලෑ ප්‍රදේශයකින් හා යක් අබලම් පාරකින් තමයි අපිට මේ දියැල්ල බලන්න යන්න සිද්ධ වුණේ. දියැල්ල බලන්න මේ පාරට ගියාම ටිකක් ළඟයි. නැත්තම් පාර ගාව නවත්තලා આવොත් අපිට ටිකක් පඩිපෙළ බැහැගෙන ඉන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රධාන පාරේ ඉඳලා දියැල්ලට තියෙන දුරින් භාගයක් වෙනකන් මේ දියැල්ල බලන්න මේ පාර දිගේ බයික් එකක යන්න පුළුවන්. ටීවීල් වලත් යන්න ටිකක් අමාරුයි. මේ පාරේ ටික දුරක් යනකොට ගල් තමයි, ගල් වලින් යුතු පාරක් තමයි තියෙන්නේ. ඉතින් පාර බොහොම අඹලන් පයින් යන්න පුළුවන්. ඉතින් ගොඩ දුරක් පයින් යන්න ඕනේ පඩිපෙළ බහින්න බැරි කෙනෙකුට. ඉතින් ප්‍රධාන පාරේ ඉඳලා දියැල්ලටම පඩිපෙළ පිටලා තියෙනවා, යන්න පුළුවන්. ඉතින් අපි පඩිපෙළ මග හරින්න ඕනේ නිසා මේ පාරේ අපි ඉදිරියට ඇදුනා දියැල්ල බලන්න. ඉතින් තුරු ටික අපිට පඩිපෙළ බැහැගෙන යන්න සිද්ධ වුණා. ඉතින් පුදුම ලස්සනක් තියෙන්නේ දියැල්ල පටන් ගන්න තැන ඉඳලා. බලන්න මේ පුදුම ලස්සන තනිකර මීදුම වගේ මේ හැලෙන වතුර කැට විසි වෙන මීටර් 25ක විතර 30ක විතර දුරක් මේ වතුර කැට විසි වෙනවා මීදුම වගේ. හරිම ලස්සනයි, පුදුම ලස්සනයි. ගමන් මහන්සිය කොහේ ගියාද කියලා නෑ මේ එතෙන්ට ආවට පස්සේ. හරිම ලස්සනයි. හැබැයි භයංකාරයි, හරි ගැඹුරුයි. ඒ නිසා පරීක්ෂණය නිස්සංකමල්ල රජතුමා සිරිපා කරුණා කරන්න යන වෙලාවේ ඔහු මෙතෙන්ට පැමිණලා මේ දියැල්ල දැකලා ඔහු ස්නානය කළා තියෙනවා. පස්සේ ඔහු සුන්නසමන් දෙවියන් වෙනුවෙන් පහන් ලක්ෂයක් මේ ස්ථානයේ හා මෙතන උඩ දියැල්ල උඩ ගල් තලාවෙන් පහන් ලක්ෂයක් පත්තු කරා කියලා කියනවා සුන්නසමන් දෙවියන්ට පූජා කරන්න. ඊට පසුව මේ ගම් වැසියෝ විසින් මේ පහන් ලක්ෂ පාන කියලා අනුවර්ත නාමයක් මේ දියැල්ලට පත් වෙලා තියෙනවා. ඒක තමයි අදටත් ලක්ෂ පාන කියලා කියන්නේ. ඉතින් මේ දියැල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ, වස්කෙලිය නගරයට අයිති වෙන්නේ. ඉතින් මේ දියැල්ල මීටර 126ක් උසයි. අඩි වලින් ගත්තොත් අඩි 413ක් උසයි.
මේ දියැල්ල බලන්න එන කට්ටිය පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඕනේ. හා මේ පාර නම් පොඩ්ඩක් අබලන් මේ ලක්ෂපාන දියැල්ලට එන පාර. ඉතින් ඒ බව දැනගෙන තමන්ගේ වාහනේ අරන් එන්න ඕන. වාහනේ ගෙනව නම් බයික් වල නම් එන්න පුළුවන්. 4 wheel වාහනයක නම් කිසිම අවුලක් නැහැ. මේක පුදුම ලස්සන දියැලක්. මම හිතන්නේ මම ලස්සනම දැක්ක ලස්සනම දියැල්ල මේ ලක්ෂපාන දියැල්ල. ඉතින් ඔයාලට බලන්න එන්න පුළුවන්. හැබැයි මේවා මෙතන බෝඩ් ගහලාම තියෙනවා. බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් මේ කටයුතු කරන්න ඕනේ. මොකද මේ ලිස්සන සුළුයි. ලිස්සුවොත් අර දියැල්ල උඩින් මට පිටිපස්සෙන් පේන දියැල්ල උඩ ගල් තලාවේ ඇවිදින්න පුළුවන් උඩ පැත්තෙන් ගියාම. ඉතින් සමාට ලිස්සුවොත් කෙලින්ම වැටෙන්නේ ඔය දියැල්ලෙන් පල්ලමට. ඉතින් උතුම් උසක් තියෙන්නේ. ඉතින් කොහොම කල්පනාකාරීව ඇවිල්ලා දියැල්ල නරඹන්න. පුදුම ලස්සන දියැල්ලක්. මම දැනට දුටු ලස්සන දියැල්ලක්. ඉතින් thank you මගේ වීඩියෝ එක නරඹුවට. ඊළඟ දවසෙත් වීඩියෝ එකක් නරඹන්න channel එක subscribe කරලා bell icon එක ඔබලා තියන්න අලුතෙන් වීඩියෝ දාපුවම බලන්න. එහෙනම් thank you very much මගේ වීඩියෝ එක බලුවට. bye.